කවුරුත් වැඩන්නේ අදාළම නැති දේවල් මට තේරුමක් නෑ උඹ කියන පදේ අරන් මම නටන්නේ නෑ ඒත් මංගන්නේ මං උඹේ පාරේ කවුරුත් අදාළ නෑ DKM දැන් කිල අලන්නේ අද මං උඹේ ඇඟේ නිල Hello guys, මොකද වෙන්නේ මම DKM ඉතින් vlogs කරන්න පටන් ගන්න කියලා තමයි හැදුවේ මම මේ vlog එකේ පෙන්නන්න බැලුවේ මම දැන් ඉන්නේ හිරිකැටියේ ඉතින් මම බැලුවේ කොහොමද මෙහි life එක අපි ගෙවන විදිය මොකක්ද කියලා ඔයගලන්ට පෙන්නන්න පුළුවන් vlog එකේ ඉතින් කලින් මම කරලා නැහැ මේ first time මම දැන් මේ හැරුව ගමන් සඳුදා මගේ ගෙදර ඉඳන් ඉතින් ඒ බලමුනේ කොහොමද අපේ ඩේලි වැඩේ වෙන්නේ කියලා මේක තමයි සාමාන්‍යයෙන් මගේ daily breakfast එක. මේ daily තව පොඩි options තියෙනවා. ඉතින් අපි week එක යන ගමන් බලමු මේ overnight oats, අම්බයි, almonds උයි, apple උයි, chocolate උයි, කජු උයි ඒවා කො mix කරලා තින්නේ. මේ තින්නේ මගේ වන්ඩිය Toyota Synos 1993 දැන් ගෙදරින් දැන් ජිම් එක පැත්තට යන ගමන් ඉන්නේ ෆිට්නස් ජංගල් දිරිකඩියකට. ඉතින් මම ඉන්නේ දැන් වැවුරු කන්නල කියලා කියන්නේ පන්සලක් තියෙන වැවුරු කන්නල කියලා ගොඩක් ෆේමස් දැන් ඒකත් මේ ළඟදී ලේගේ ලොකු පෙරහැරක් තිබ්බ වැවුරු කන්නල පෙරහැර කාවඩි ඔක්කොම මෙහෙ වෙනම කල්චර් එකක්. ඒකත් මම පුළුවන් නම් පෙන්නන්නම් පොඩි කැලි ටිකක් මේ වීඩියෝ එකේ පුළුවන් වුණොත්. එහෙනම් තමයි මට යන්න තියෙන හිරිකැටියට එතන විනාඩි 7ක් 8ක් වගේ යනවා මට වාහනේ යන්න. ඉතින් මේ දවස්වල හිරිකැටිය ඕෆ් සීසන්. ඉතින් පොඩ වහිනවා වතුර සැරයි උදෙච්චර නිල් පාට නෑ. ඒ වගේ සීන් එකක් තියෙනවා බට් මේ ආදල්ලේකුත් තියෙනවා. ඉතින් ඕෆ් සීසන් වුණාම කට්ටිය පොඩ්ඩක් අඩුයි. ෆොරින් කට්ටියම ටිකක් අඩුයි. ඉතින් හිරිකැටිය වයිබ් එක restaurants, coffee shops, bars, hostels, hotels, everything. Come on, na within the foreign country na mera ne tuk cab drive karke na set එක. ඒක තමයි හිරිකැටිය හන්දිය. beach එක නාවට මීරදී මම පස්සේ මෙන්නන චුම්පන්නක් කැවිලා ඉන්නවා අපේ surf boys ලා ටික චුම්පන් ගන්න යන්නේ. ATMs තියෙනවා. full develop වෙලා තියෙන හිරිකැටිය මං ඉතින් සමහර කට්ටිය අවිල් නැතුව ඉතින් අවුරුදු දෙක තුනක දැන් ඉතින් වෙනම vibe එකක් තියෙන්නේ. ने अपने जिम में कटे आना तैन व्यू पॉइंट मैं दिन अपने जिम में फिटनेस जंगल हिरिकැටිය ice bath එක එන අපේ මල්ලා දෙන්න වැඩ කරන නිසා මල්ලි කාවිද මල්ලි තියෙන්නේ shoulder workout එකක්. සාමාන්‍යයෙන් මේ ජිම් එකේ මේ වගේ වෙලාවට දැන් අද හමාරයි. මේ වෙලාවට සාමාන්‍යයෙන් full back වෙන්න ඉන්නවා ඉතින් සීසන් එකට අවශ්‍ය. season නෙමෙයි නිසා මේ දවස්වල ඉතින් ලොකුවට කවුද කරන්නේ අද එක්කලා ඉන්නේ.
දැන් තමයි බ්‍රෙක්ෆාස්ට් එක කන්නේ. උදේ අද බ්‍රේක් amber apple almond chocolate full other oats. ඉතින් මම මේ vlog එක කරන්න හේතුව මම කියන්නේ මම දැන් ඉස්සරහට vlogs කරනවා. first vlog එක මම දැන් මේ explain කරන්න ඉන්නේ මම ආටිස්ට් කෙනෙක් විදිහට හිටියේ මුලින්. ඒ කියන්නේ තාමත් ආටිස්ට් කෙනෙක් තමයි DKM කියලා. ඉතින් තාමත් DKM තමයි. ඉතින් hip hop music R&B rap ඔය පැත්තේ music වල හිටියේ. ඉතින් එහෙම ඉඳලා දැන් කපාන්න මම change වුණා. ඒ කියන්නේ business owner කෙනෙක්ට entrepreneur. ඒ කියන්නේ මම entrepreneurship මගේ ඉස්සරින් නම් පොඩි කාලේ නම් ඉතින් තිබ්බ ආසාවක් තමන්ගේම business එකක් කරන්න. ඉතින් දැන් මට fitness jungle gym හිරිකැටියක අයිති. ඒ කියන්නේ මම එක partner කෙනෙක් මගේ තව partner කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක තමයි මම මේ fitness jungle හිරිකැටිය gym එක කරන්නේ. ඉතින් ඒ වගේම දැන් අපි secret jungle party හිරිකැටියක් කරනවා. ඉතින් ඔක්කොම businesses විදිහට තමයි යන්නේ. ඉතින් ගොඩක් ආටිස්ට්ලා ඉන්නවා මම දැකලා තියෙනවා ඒගොල්ලන් කරගෙන ගිය තැනකදී ඒගොල්ලන් නතර වෙනවා. ඉතින් අර ඒගොල්ලන් තව පොඩ්ඩක් ඒගොල්ලන් කියන්නේ මේ සාමාන්‍ය මියුසික් කරද්දි කන්ටැක්ට්ස් කියන දේ වටිනවා ගොඩක්. ඒකට කන්ටැක්ට්ස් කියන දේවල් ගොඩාක් සෙට් වෙනවා. එක ජාතියේ කට්ටිය හම්බ වෙනවා. සල්ලි තියෙන කට්ටිය සල්ලි නැති කට්ටිය ඉතින් එක ජාතියේ කට්ටිය හම්බ වෙනවා. හැබැයි සල්ලි තියෙන සල්ලි නැති කියලා එහෙම මේවා වෙන්නේ කන්ටැක්ට්ස් කියන දේ කන්ටැක්ට්ස්. ඉතින් සමහරලාට මේ හැම මිනිස්සෙම වැදගත් වෙන්න පුළුවන් ජීවිතේට right. ඉතින් ඒ වගේ දේවල් තමයි මට උනේ. ඉතින් හම්බෙන හැම මිනිස්සයාගෙම ඒ කියන්නේ අපි හම්බල් නම් අපි හොඳට මිනිස්සුත් එක්ක කතා කරනවා නම් ඒ මිනිස්සු අපිත් එක්ක අනිවාර්යෙන් ඉස්සරහට හම්බුන තැනින් නම් ඉස්සරහට ඉන්න. ඒ වගේ ගොඩක් කට්ටිය මගේ ජීවිතේ ඉන්නවා. හැබැයි හොඳම යාළුවෝ කියන පොඩි සර්කල් එකක් ඉන්නේ. ඒ සර්කල් එක ඇති මට තව ලොකු කරගන්න උවමනාවකුත් නැහැ. ඉතින් ඒ කන්ටැක්ට්ස් හරහා ඇවිල්ලා තමයි අපි බිස්නස් එකකට හැරුවේ. ඉතින් මෙහෙමයි බිස්නස් එකක් කරනවා කියලා ඉතින් අර මේක නිකන් ඊසි වුණෙත් නැහැ. නිකන් මේ අද පටන් අරගෙන හෙට සක්සස් වුන්නේ නැහැ. නිකන් ලොකු ප්‍රශ්න කොටකට මමයි මගේ පාර්ට්නර්යි මගේ පාර්ට්නර් කියන්නේ ශානක වීරසිංහ. එයාවත් බ්ලොග් එකේ අනිවාර්යයෙන් ගොල්ලන් දැකී දැන් නම් මට මිනිහා නෙදී. තාඩි ඉන්නේ සර්ව් කරන්න දැන් මම වර්කවුට් එක දාලා සර්ව් කරන්න ඕනේ. එයා තමයි අපේ ජිම් එකේ මුයිතායි කෝච්. ඒ ඔක්කොම මේ මෙයා කරන්නේ. ඉතින් එයායි මම හොඳ ප්‍රශ්න ටිකකට අපි සෙට් වුණා මේ ජිම් එක දාන්න කියලා. අපි මුලින් දැම්ම මිරිස්සේ. ඒකට මිරිස්සේදී ලොකු ප්‍රශ්න ටිකක් හම්බුණා. ඊට පස්සේ තමයි අපි මේ හිරිකැටියට ආවේ. දැන් හිරිකැටියේ තියෙන වයිබ් එක මාර ලස්සනයි. මේ මිනිස්සුත් හොඳයි. කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැනට ලස්සනට වැඩි කරගෙන යනවා. ඒත් එකම ජංගල් පාටි එකත් හොඳ යනවා. ඉතින් අර හැම දෙයක්ම ලේසි වුණේ නැහැ. ඉතින් ඒ වුණාට මේ කොහොම හරි කට්ට කාගෙන තාම ලේසි නෑ. දැන් අපි මේ මම කියන්නේ මම දැන් මේ බිස්නස් එකක් කරලා ෆුල් 100% සක්සස් වෙලා ඉන්නේ කියලා. තාම ලොකු ලෙසම සක්සස් නෑ. තාම කොස්ට් එක කවර් කරගෙන ඔය ලයිෆ් එක එන්ජොයි කරගෙන ආතල්ලි ඉන්නවා. එක මයිල්ස්ටෝන්ස් තියෙනවා. ඉතින් ඔළුවේ ඒවත් ඉතින් අචීව් කරගන්න ඕනේ. කන්න මේ දැන් යන විදිය මේක හොඳයි. ඉතින් මම යන්න හදන්නේ දැන් මම ඔහොම තමයි මම ආටිස්ට් කෙනෙක්ගෙන් බිස්නස් ඕනර් කෙනෙක් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වුණේ. ඒකයි තමයි බිස්නස් එකක් කරන්න බය වෙන්න එපා. හිතන වෙලාවේ පටන් ගන්න. මනම් කට්ටියකින් අහා ඉන්න එපා. මගෙත් ওই ප්‍රශ්නේ තිබ්බා. හැමෝගෙම අහා ඉන්න ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ওই ජිම් එක වුණත් ඉතින් මම මේ හිතුවේ නෑ නේද ශානක තමයි එකපාරට ආවිල්ලා කිව්වේ ආයෙ මේක කරමු කියලා. ඉතින් අර එහෙම පුෂ් එකක් තිබ්බේ නැත්තම් මම කරන්නෙත් නෑ. අර ඒව ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. ඉතින් ඒක නිසා මේ ඒක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් එක්කෙනෙක් සමහර කට්ටිය ඉන්නවා එකපාරට ආවිල්ලා හිතලා වැඩේ කරන කට්ටිය ඉන්නවා. ඉතින් මම කියන්නේ ඒ හිතන වෙලාවේ කියන්නේ තමන්ගේ ගට් ෆීලිං එකක් තියෙනවානේ. ඒ ගට් ෆීලිං එක කියනවා නම් මේක හොඳ වෙයි මේක කරන්න කියලා පටන් ගන්න. සමහරලාට බැලන්ස් එකේ තියෙනවානේ. හැබැයි ෂුවර් නෑ මොකක් වෙයිද කියලා අන්න ඒ වගේ ඒවර පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි ගට් ෆීලිං එක කියනවා නම් හොඳට මේක වෙයි කියලා අනිවාර්යෙන් පටන් ගන්න. ආයෙ දෙපාරක් හිතන්න එපා. මේ ශානක වීරසිංහ මම ගැන තව කී හිටියේ. අපි යනවා සර්ෆ් කරන්න සෙට් එකම. අද පොඩි ප්‍රොෆෙෂනල් කැමරා එකනොත් වීඩියෝස් ටිකක් ගන්න නුවන්තමල්ලි සෝල්ට් වේව් සිරිගැටියේ. මේක තමයි ෆේමස් සිරිගැටියේ බීච් එක. අපි සර්ෆ් කරන්න හදන්නේ. අද වේව්ස් අවුලක් නැහැ.
සර්ෆින් වලට පස්සේ ආවා ලන්ච් ගන්න බෙටාස් හිරිකැටිය. බෙටා යන මේක ඕන අපි අඳන්න හොඳ අයිය කෙනෙක්. මෙතන තමයි ස්පොට් එක. ලාවට වෙන්නන්නම් කොහොමද කියලා. ෆුල් බීච් view එකත් එක්ක තියෙන ජංගලි වයිබ් එකත් එක්ක තියෙන ලස්සන රෙස්ටුරන්ට් එකක්. කෑමත් රහයි, ඩ්‍රින්ක්ස් උත් රහයි, ෆුල් ආත. තන ඉන්න අපේ සෙට් එකත්. අපි ලන්ච් එක ඕඩර් කරලා එනකම් බලන් ඉන්නවා. ඊට පස්සේ view එක සුපිරි. Look bottle can I have one? No, I like that bottle. I take picture. Of course you do. Now I don't. දැන් මම ඇවිල්ලා ඉන්නේ vlog එක edit කරන්න. බලමු කවුද ඉන්නේ හරිද? එහෙනම් workout කරලා surf කරලා ඊට පස්සේ lunch අරගෙන ඒක ඔක්කොම කරලා දැන් නම් full එකවලක් තියෙන්නේ. දැන් ඉතින් ආයෙත්